මිලංග න්‍යායපත්‍රණ කුල තිබෙන්නේ පිළිගැනීමේ කතාව. ඒ සඳහා ආරාධනා කරන සභාපති ජයතිලක විද්‍යාර්ථී සහෝදරයා. බොහොම ස්තුතියි. පැමිණ සිටින සියලුම සහෝදරුන්ගේ පළමුවෙන් අවසර පතනවා. පිළිගැනීමේ කතාව ඉදිරිපත් පෙර අද දවසේ අපි යොදාගත් ආකාරයට අපි 9 තමයි වැඩ කටයුතු ආරම්භ කිරීමට වැඩ පිළිවෙල යොදාගෙන තිබුණේ. නමුත් රටේ වර්තමානයේ අද දවසේ ඇතිවෙච්ච විශේෂ තත්ත්වය නිසා අපිට ඒ තීරණය කරගත්ත විදිහට 9ට අපිට ආරම්භ කිරීමට බැරි වුණා. නමුත් ශාලාව තුළ රැඳී ඉඳගෙන මේ කාල සීමාව පුරාම සහෝදරු දක්වපු සහයෝගයට ප්‍රථමයෙන්ම ස්තුතියි. ඒ වගේම අද දවසේදී විවිධ තමන්ගේ කාර්යයන් පැත්තකට තියලා බොහෝ විට 70කට සම්බන්ධ වෙච්ච සහෝදරුන් ඉන්නේ මම වගේම සහ මටත් වඩා වැඩි වයසක. කොහොමද 70 පහු කරපු මිනිස්සු ප්‍රමාණයක් තමයි 70ගේ සංසදයේ 70ගේ අරගලයේ දායක වෙච්ච සහෝදරුන් දැන් පසු කරමින් ඉන්නේ. මේ සහෝදරුන් තමන්ගේ ආබාධිත තත්ත්වය තමන්ගේ වෙන සියලු රාජකාරී පැත්තකට කියලා දැන් සමාන සහෝදරුන්ව ගෙවල් වලින් පැමිණීම සඳහා අවසර ගන්න සිද්ධ වෙලා තියෙනවා. තමන්ගේ දූ දරුවෝ. මේ දූ දරුවන්ගේ අවසර අරගෙන සමහර විට වෙනත් කෙනෙකුගේ සහායයෙන් අප්‍රේල් විරුසවරවල සහභාගී වීමට පැමිණීම අපි අගය කළ යුතුයි. හේතුව තමයි එදා තිබිච්ච ජීව ගුණය. ඒ සහෝදරු තුළ රැඳී තිබුණ නිසා තමයි අද සෑහෙන දුර බැහැර ගෙවාගෙන සහෝදරුන්ට ඒකට තරම් චිත්ත ධෛර්යයක් මේ සහෝදරුන්ට ලැබුණා. ඒ නිසා ප්‍රථමයෙන්ම මම 70ගේ අරගලයේ දායකව සිරගත වී මුටිබැට වලට ලක් වී සහ වෙනත් නොයෙකුත් තාඩන පීඩන මැද්දේ තමන්ගේ ජීවිතය ගත කරපු අද එදා වගේම තමන් දරපු මතයේ නිවැරදිතාවය තමන්ගේ සමාජ අභිලාෂයේ තියෙන වැදගත්කම තේරුම් ගන්න මේ සහෝදරුන්ව ප්‍රථමයෙන්ම 70ගේ සහෝදර සම්පදයේ වෙනුවෙන් මම ආදරෙන් පිළිගනු ලබනවා. මම විතරක් නෙමෙයි අපේ සහෝදරත්ව සංසදයේ සියලුම ක්‍රියාකාරී සහෝදරුන් මේ සහෝදරුන්ව ආදරෙන් පිළිගන්නවා. ඊළඟට අපි සම්බන්ධව අපේ දේශපාලන ගමන ආරම්භකදී සහ ඒ ආරම්භ කරපු ගමන තුල අපි තවමත් ආදරෙන් දැස් ගල්වා බලාගෙන ඉන්න අපේ පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ. ඒ ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ දැඩි උත්සාහයෙන් සහ අත්හදා බලමින් සමාජයේ ඇතිවෙච්ච විවිධාකාර වෙනස් වී
අවබෝධයට ගැනීම නැත්නම් විශ්ලේෂණාත්මකව විග්‍රහ කර ගැනීම අනතුරුව ලොකු දෙයක් හැත්තේගේ සමුදුරුන්ට තීන කරලා තියෙනවා. ඒ තීන කරලා තියෙන්නේ වර්තමාන පරපුරක් ඒකරාශී කරගෙන මේ සමාජයේ වෙනස් කිරීම සඳහා ප්‍රාථමික පියවරක් තබලා තියෙනවා. දේශපාලන බලය ලබා ගැනීම සඳහා එදා 70ගේ සමුදුරු යම්කිසි උත්සාහයක යෙදුණා නම් ඒ උත්සාහය මුදුන් පවුණුවලීමට රට පුරා විශාල වශයෙන් සංවිධාන ජාලයක් නිර්මාණය කරමින් විශාල බහුජන ව්‍යාපාරයක් නිර්මාණය කරමින් අලුත් ගමන ආරම්භ කරලා තියෙනවා. අපි එදා හිටියේ තැන අපි න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් අපි විශ්වාස කරේ දේශපාලන බලය ලබා ගන්න පුළුවන් වෙන්නේ පීඩිත ජනතාවට අරගලයක් තුලින් නැත්නම් සටනක් තුලින් පවණක් කියලා. නමුත් ඒ පිළිගැනීම තවදුරටත් වෙනස් වන සමාජ සංදර්භය තුළ ක්‍රියාත්මක කළ හැකි කෙසේද කියන එක පිළිබඳව ලෝකයට රටට ආදර්ශයක් ගෙන්නමින් ලබාගෙන තියෙන මෑතකදී ලබාගත් ප්‍රජාතන්ත්‍රවාදී වීමේ තුළ ලබාගත් ජයග්‍රහණය තමයි 70ගේ සහෝදරවරු වෙනුවෙන් ලබා දීලා තියෙන විශාල තීරණය සහ හැම කෙනෙක්ගේ ඉන්න සිත් තුළ විශාල සතුටක් ජනනය කරන සංසිද්ධිය බවට පරිවර්තනය වෙලා තියෙන්නේ පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ පක්ෂය නියෝජනය කරමින් අද ඇවිල්ලා ඉන්නවා මේ සභාවේ අපිට සුබ පැතුම්සා මේ ක්‍රියාමාර්ගයේ දේශපාලන ක්‍රියාමාර්ගයේ ඉදිරියට ගෙන යාම සපත දෙන්න සඳහා ලක්ෂ්මන් නිපුණාරච්චි සහෝදරයා ඒ සහෝදරයා දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඊළඟට අපේ ප්‍රධාන දේශනය පවත්වන්නේ රමිදු පෙරේරා සහෝදරයා. ඒ රමිදු පෙරේරා කියන්නේ මේ ඊට අදාළ විෂයන් පිළිබඳව සෑහෙන හැදෑරීමක් විශාල හැදෑරීමක් මෑත කාල සීමාව තුළදී ඒ හැදෑරීම් සමාජගත කරමින් කටයුතු කරන සහෝදරයෙක්. මේ සහෝදරයව අපි ආදරේ පිළිගනු ලබනවා. ඒ වගේම නම් ලෝකෙවට මෙතන ඉන්නවා ඉතාම මේ වැඩ පිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා ඒ වගේම මේ සමාජ අරගලයේ තුල ජීවිතමත් කාර්යභාරයක් ඉටු සහෝදරවරු ගණනාවක් ඉන්නවා. මම හිතනවා මම පෞද්ගලිකව නම් වශයෙන් සඳහන් කරනවා නම් ඒක අනෙක් සහෝදරයෙකුට කරන මොකද මේ හැම කෙනෙක්ගේම දායකත්වයේ තුල අසමාන භාවයක් තියෙන නිසා අපි මම විශේෂයෙන් හඳුන්වා දෙන්න අදහස් කරන්නේ නැහැ ඒ සහෝදරවරු. නමුත් හැම කෙනෙක්ගේම ඇස් ගන්නවා බලා ඉන්නවනම් ඒ හැම කෙනෙකුටම පෙරෙයි මේ ස්ථානය ඉතාමත්ම ගෞරවනීය සමරුම් ස්ථානයක් බවට පරිවර්තනය කිරීම සඳහා පැමිණලා ඉන්න සහෝදර සහෝදරියන් කවුරුන්දයන් සම්බන්ධව. මේ අනුව අද දවසේදී සියලුම වැඩ කටයුතු පැත්තකට දාලා
70 අප්‍රේල් විරුසමව සාර්ථක කර ගැනීම සඳහා පැමිණි සියලුම සහෝදරුන්ව 70 සහෝදරත්වයේ වෙනුවෙන් අපි ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. මම දේශපාලනික කතාවක් දීර්ඝව කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. හේතුව කාලය අපේ පැයකට අධික ආසන්න වෙලාවක් අපෙන් ගිලී ගිය නිසා එහෙම වුණොත් අපිට වැඩසටහන සාර්ථකව පවත්වාගෙන යාමට අපේ නිශ්චිත කාල සීමාව නියම කරගත්ත කාල සීමාව තුළ අවසන් කිරීමට බැරි වෙච්ච නිසා බොහොම ස්තුතියි. බොහොම ආදරෙන් සහෝදරුන්ගේ පැමිණීමට 70 සහෝදරත්වය වෙනුවෙන්